21ක පන්නපු හැබැයි තාමත් වැඩිහිටි නොවුණු මේ අවුරුදු කීපය ජීවිතේ වැඩිහෙන්ම කුතුහලයෙන් ගෙවන කාලය කියලායි මං හිතන්නේ. මං තාමත් අම්මලාගේ පුංචි දරුවද නැත්නම් මං අම්මලාගේ බර කරට ගන්න ඕන කාලෙද? මං දැන් පාඩම් කරන්නද? මං සල්ලි හම්බ කරන්නද? මං මොකක්ද ඒ ගත්ත තීරණය? මං ආදරය කරන්නේ හරි කෙනාටද? මේ වගේ එකක් දෙකක් නෙමෙයි ප්‍රශ්න ගොඩක් එක ඔලුව පර කාලයක් තමයි අපි මේ ගත කරන්නේ. හැබැයි මේක ජීවිතේ එක්තරා ලස්සන කාර්තුවක්. ජීවත් වෙන ට්‍රයල් පීරියඩ් එකක් හම්බෙන්නේ නෑනේ. ඒ නිසා හරියන්න හරි වර්ධින්න හරි ඔයාගේ හිතට හොඳයි කියලා හිතන තීරණයක් ගන්න. ඔයා වෙන්න බලන්න. ඔයාව අඳුර ගන්න බලන්න. ඔයාගේ ඉදිරි මුළු ජීවිතේම තීරණය වෙන මේ කාලේ සතුටින්ම ගත කරන්න. පොඩි කාලේ කවුරු හරි අහුවාම ලොකු වෙලා වෙන්නේ කවුද කියලා මං කිව්වේ ඉංජිනේර කෙනෙක් කියලා. හැබැයි දැන්වා මගේ මේ ප්‍රශ්නය આવොත් මං කියන්නේ මං බලාපොරොත්තු වෙන්නේ සතුටයි නිදහසයි කියලා. මිනිස්සු සතුටෙන් ඉන්න නැකත් බලනවානේ. මේ ප්‍රශ්නේ ඉවරුනහම සතුටින් ඉන්නම්. අයියෝ එහෙම කාලයක් එන්නේ නෑ. සතුට වෙන්න ඉගෙන ගන්න මේ මොහොතේ. අතීතයේ අනවශ්‍ය විදිහට එල්ලිලා නැතුව අනාගතය ගැන අනවශ්‍ය විදිහට වොරි වෙන්නේ නැතුව ඔයා මේ ගත කරන මොහොතේ උපරිම සතුට වෙන්න. ගොඩක් අය කියනවා වගේ සතුට කියන්නේ හොයාගන්න බැරි දෙයක්, ළඟා කරගන්න බැරි දෙයක් නෙමෙයි යන්නේ. සතුට තියෙන්නේ ඔයා ළඟමයි. සල්ලි ගොඩක් තියෙන හැමෝම පොහොසත් කියලා සමාජෙ මයින කාලෙක සැබෑ පොහොසත්කම තියෙන්නේ සල්ලිවල විතරක්ම නෙමෙයි කියලා අපි දැනගන්නම ඕනේ. අපේ මනස කොච්චර නිදහස්ද? අපි දවසේ කොච්චර වෙලාවක් සතුටින්ද? අපේ ළඟින් අපිට ඇත්තටම ආදරය කරන කී දෙනෙක් ඉන්නවද? අපි අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඔයාට කොච්චර ආදරේද? ඔයා ගැන කොච්චර තෘප්තිමත් වෙනවද? හිතලා බලන්නකෝ. ඔයා කොච්චර පොසත්ද? ඇත්තම අරමුණ දවස අවසානයේ සතුටින් නිදහසේ ඉන්න එක නේද කියලා අමතක වෙලා රැයක් දවාලක් නැතුව මිනිස්සු සල්ලි පස්සේ දුවනවා. හිතින් පොසත් වෙන්න ලොකු කැපකිරීම් කරන්න ඕනේ නෑ. සීමාවක් නැතුව ඔයාට ආදරය කරන්න. අරමුණ